எல்லாருக்கும் வணக்கம். හැමෝටම සුබ දවසක්. අද ඔයාලා එකතු වෙලා ඉන්නේ සමාන පද පාඩම් මාලාවේ 4 වෙනි වීඩියෝ එකේ. ඔයාලා අද මේ වීඩියෝ එක බලනවා නම් කලින් මම කරලා තියෙන 1 2 3 වීඩියෝස් බලන්න channel එකට ගිහිල්ලා සමාන පද කියන playlist එකේ මම දාලා තියෙනවා. ඒකට ගිහින් බලන්න පුළුවන්. ඒ වගේම ඉස්සරහට යන වීඩියෝස් බලන්න channel එක subscribe කරලා notification button එකත් click කරලා තියාගන්න. හරි, අපි දැන් යමු අද තියෙන සමාන පද මොනවාද කියලා බලන්න. හරි. අදත් මම සමාන පද 10ක් ගෙනල්ලා තියෙනවා. බලමු මොනවාද කියලා. පළවෙනි එක වේන්දර්. වේන්දර් කියන්නේ ළමයි රජතුමාට. රජතුමා වේන්දර්. ඒකට පාවිච්චි කරන සමාන පද තමයි මන්නර්, අරසන්, පුරවලන්. මන්නර්, අරසන්, පුරවලන්. මෙතන කොමන්ම වචනය අරසන්. හරිද? අරසන්. අරසන් කියන්නේ රජතුමාට කියලා ඔයාලා පොඩි කලින් නම් දාන්න. ඉතින් ඒකට කියන අනිත් නම් තමයි මේ තියෙන්නේ. වේන්දර්, මන්නර්, පුරවලන්. හරි. ඊළඟ වචනේ තමයි කඩල්. කඩල් කියන්නේ මුහුද. කඩල් මුහුද. සමාන පද තමයි සමුද්දිරම්, ආලි. සමුද්දිරම්, ආලි. කඩල්. කඩට් කරේ කියන වචනය අහලා තියෙනවද? කඩට් කරේ කියන්නේ මුහුදු වෙරළ. හරිද? කඩල් කියන්නේ මුහුද. කරේ කියලා කියන අපි යූර කියන අදහසට. එතකොට අර මේ වචන දෙකම එකතු කළා තමයි කඩට් කරේ කියලා හැදෙන්නේ. ඒකට අපි කියනවා මුහුදු වෙරළ කියලා. හරිද? හරි. ඊළඟ වචන බලමු. මම මේ ඔයාලට අමතර ඒවත් කියන්නේ පාඩම කියලා දෙද්දි මට එකපාරට තව අමතර දේවල් හිතුණා මම ඒවත් ඇඩ් කරනවා. ඒවත් ඔයාලට උදව්වක් වෙයි ඔයාලගේ vocabulary එක හදාගන්න. එතකොට ඔයාලට පුළුවන් මේ O level paper එකේ part 2 එකට හොඳට answers ලියන්න පුළුවන්. ඔයාලට හොඳ vocabulary එකක් තියෙනවා. හරි? ඒක නිසා වචන පාඩම් කරලා කටට හුරු කරගන්න සහ නිවැරදිව ලියන්නත් මතක තියාගන්න මේ වචන. එතකොට තමයි ඉතින් ඔයාලට full marks හම්බෙන්නේ. හරි. අපි බලමු ඊළඟ එක. ඊළඟ එක ආනේ. ආනේ කියන්නේ අන. සමාන පදේ තමයි කට්ටලයි. ආනේ කට්ටලයි. ඊළඟ එක සේවයි. සේවයි කියන්නේ සේවය. සේවයි සේවය. සමාන පද තමයි තොණ්ඩු, පනි, ඌලියම්. තොණ්ඩු, පනි, ඌලියම්. ඌලියම්. ඊළඟ එක දානම්. දානම්. දානම් කියන්නේ දානය, පරිත්‍යාගය. සමාන පදේ තමයි කොඩයි. කොඩයි. දානම්, කොඩයි. ඊළඟ වචනේ තමයි උන්මයි. උන්මයි කියන්නේ ඇත්ත. උන්මයි. උන්මයි ඇත්ත. සමාන පද තමයි මෙයි, සත්‍යම්, සත්‍යම්, සත්‍ය, සත්‍ය, සත්‍යම්. සත්‍යම්, வாய்மை, නිසම්. මෙයි, සත්‍යම්, வாய்மை, නිසම්. ඒවා තමයි උන්මයි කියන වචනට කියන අනිත් සමාන පද. ඊළඟ එක වனம். වනම් කියන්නේ කැලය, වනාන්තරය. සමාන පද තමයි කාடு, කාණම්, කාණகம், වනාන්තරම්. කාடு, කාණම්, කාණகம், වනාන්තරම්. ඊළඟ වචනේ මුදියවර. මුදියවර කියන්නේ මහල්ලා. මහල්ලා. ඒකට සමාන පදේ තමයි කිලවන්. 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 කිලවන් මහල්ලා. කිලවි කියන්නේ මහල්ල. හරි? කිලවි. මහල්ල. ඊළඟ වචනේ ඉනිමෙයි යාහ. ඉනිමෙයි යාහ. ඉනිමෙයි යාහ කියන්නේ රසවත්, මිහිරි ලෙස. මිහිරි. එතකොට ඒකට කියන සමාන පද තමයි සුවේයාහ, ස්වාරස්යම්. සුවේයාහ, ස්වාරස්යම් කියලා ගන්න පුළුවන්. හැබැයි ගොඩක් ගැලපෙන්නේ මේ දෙක හොඳ හිනිමෙයාහ, සුවේයාහ. මොකද මේ දෙකම ඉවර වෙන්නේ ආහ ආහ කියලානේ. එතකොට අර එහෙම මැචින් වෙන විදිහත් බලන්න ඕනේ. හරිද? සමාන පද. දැන් උත්තර දීලා තියෙද්දි එක එක උත්තර දීලා තියෙන්න පුළුවන්නේ. එතකොට වඩාත්ම ගැලපෙන පද දෙක තමයි අපි තෝරන්න ඕනේ. හරිද? ඊළඟ එක අද කියලා දෙන අන්තිම සමාන පද ටික තමයි එන්නම්. එන්නම් කියන්නේ අදහස. එන්නම්. සමාන පදේ කරුத்து. එන්නම් කරුத்து. එන්නම් කරුத்து.
හරි. එහෙනම් මේ වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ මේ සමානුපද ටික තමයි. මේ ටිකත් ඔයාලා නිතරම බලලා ඇහැටත් තුරු කරගන්න, කටටත් තුරු කරගන්න. එතකොට ඔයාලට දැක ගමන් ආසයකට ගහන්න පුළුවන්. හරි. එහෙනම් ඊතුරු වීඩියෝස් ටිකෙන් හම්බෙනකම් ඔයාලට සුබ දවසක්. මතක කරලා subscribe කරලා තියාගන්න.